ආයිබෝන් යාළුවනේ මම ඊරෝෂණ මුදලිගේ මම පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඇම්ම ටීවී නාලිකාව අපි ආරම්භ කරා. ඇම්ම YouTube නාලිකාව. ඒකෙන් අපි ඇත්තටම කරන්නේ කලා ශාස්ත්‍රයට පැමිණෙන බලාපොරොත්තු වෙමින් ඉන්න නවකයට උදව් කිරීමේ පරමාර්ථයෙන් තමයි මේ YouTube නාලිකාව පටන් ගත්තේ. ඒ වගේම ඇම්ම WhatsApp සමූහය මේ වෙද්දි නිර්මාණය කරලා තියෙනවා. WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න පුළුවන් ඕගලන්ට මම ඒකේ link එක මට එවන්න පුළුවන්. ඔයගොල්ලෝ මට මේ කියන්නේ මගේ YouTube නාලිකාවට සම්බන්ධ වෙලා ඉන්න සහ මගේ දුරකථනය තිබෙන අයට කොහොමද මම මේ පණිවිඩය යවලා තියෙනවා. WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න අවශ්‍ය link එක මම යවලා තියෙනවා. නමුත් අලුතෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සමහරක් අය මගේ දුරකථන අංකය දන්නේ නැහැ. ඒ දුරකථන අංකයට WhatsApp message එකක් යොමු කරොත් මට පුළුවන් ඒගොල්ලන්වත් ඒ සමූහයට සම්බන්ධ කරන්න. මගේ දුරකථන අංකය තමයි 072 392 7702 072 392 7702 ඒ දුරකථන අංකයට මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට මට පුළුවන් ඔයගොල්ලන්ව මගේ අලුත් ඇම්ම ටීවී අලුත් WhatsApp සමූහයට ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න. ඒ වගේම තව පොඩි මතක් කිරීමක් කරන්න ඕන. මොකද හේතුව මම තිර පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු WhatsApp සමූහයට යොමු කරාම ගොඩක් අය මට මැසේජ් කරනවා. නමුත් මට පැහැදිලි කරලා දෙන්න ඕන මෙහෙමයි. ඕගොල්ලෝ මැසේජ් කරාට කමක් නැහැ. නමුත් ඕගොල්ලෝ මට එවන පින්තූර තියෙනවනේ. ඒ වන පින්තූර පැහැදිලි වෙන්න ඕන. ඒ කියන්නේ ෆුල් ෆොටෝ එකක් හරි බස්ට් එක තියෙන පින්තූරයක් හරි එවන්න ඕන. එතකොට මේ ඒ පින්තූර තමයි අපි අදාළ තැන් වලට යොමු කරන්නේ. එතකොට ඕගොල්ලෝ එවන පින්තූර පැහැදිලි වෙන්න ඕන. ඒ වගේම සමහරක් අය එවන සෙල්ෆි ඡායාරූප. ඒ වගේ එවන්න එපා. ඒ වගේම සන්ග්ලාස් දාලා මේ ගත්ත ඡායාරූප එවනවා. ඒ වගේ එවන්නත් එපා. තව එවනවා පැත්තකට හැරිලා ඉන්න ඡායාරූප. ඒ කියන්නේ එයාගේ කොටස සයිඩ් ප්‍රොෆයිල් එවනවා. ඒ වගේ එවන්නත් එපා. ඕගොල්ලන්ව පැහැදිලිව පේන පින්තූර අපිට එවන්න. ඒ වගේම පින්තූර එවනකොට ඕගොල්ලන්ගේ නම, වයස, පදිංචිය, ඒ වගේම උස ඒ දේවල් සඳහන් කරලා එවනවා නම් අපිට ගොඩක් පහසුයි. ඒ වගේම දුරකථන අංකයත් ඒකටම ඇතුළත් කරන්න. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ව නිවැරදිව ඒ අදාළ තැන් වලට සම්බන්ධ කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නැහැ. මේ ඒකින්ද ඒගොල්ලෝ හිතන විදිහේ ඡායාරූප වෙනවා. නමුත් ඒකේ වෙන්නේ ඕගොල්ලන්ට හම්බෙන්න තියෙන වටිනා අවස්ථාවක් මග ඇරෙන එක තමයි එහෙම වුණොත් වෙන්නේ. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙලා ඕගොල්ලෝ ඊට පස්සේ පින්තූර එවද්දි මම මේ කියන කරුණු අනුව පින්තූර මට එවන්න. ඒ දැනුවත් කිරීම තමයි මට ඕගොල්ලන්ට අද කරන්න තිබ්බේ. එහෙනම් ගොඩක් ස්තුතියි ඕගොල්ලන්ට. ඉදිරියේදී අපි හොඳ වැඩ ටිකකදී හම්බෙමු. මගේ මම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මගේ පොය නාට්‍ය, ඒ කියන්නේ රූපවාහිනී විකාශය වෙන පොය නාට්‍ය, ඒ වගේම මගේ වේදිකා නාට්‍යයක් තියෙනවා. ඒ වේදිකා නාට්‍ය අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ඊට අමතරව වෙළඳ දැන්වීම්, චිත්‍රපට, ඒ වගේම ටෙලි නාට්‍ය, රූපවාහිනී ටෙලි නාට්‍ය වලට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න. ඒ අවශ්‍ය සම්බන්ධීකරණය මම ඕගොල්ලන්ට කරනවා. ඒ වගේම ඕගොල්ලන්ට අවශ්‍ය නම් හිතන්නකෝ දැන් ඕගොල්ලන්ට හොඳ ඡායාරූපයක් ගන්න විදියක් නැහැ කියලා. ඕගොල්ලන්ට ඒකට අවශ්‍ය පහසුකම් නැහැ. ඒක ගැන ඕගොල්ලන්ට දැනුවත් නැහැ කියලා. එතකොට ඒ සම්බන්ධ කිරීමත් අපි කරනවා. එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය නම් හොඳ ෆොටෝස් ගන්න. ඒකට අවශ්‍ය ඡායාරූප ශිල්පීන් අපි ළඟ ඉන්නවා. ඒකට යම් කුඩා කියන්නේ පොඩි ගාස්තුවක් අය වෙනවා. නමුත් ඒ කටයුත්ත මේ අපි හොඳින් කරලා දෙනවා. ඕගොල්ලන්ට කලා ශාස්ත්‍රයේ දිගු ගමනක් යන්න ඕන නම් ඕගොල්ලෝ ඒක වෘත්තීය මට්ටමින් ඒ ශාස්ත්‍රයේ ඒ කටයුතු වල නියැලෙන්න ඕන. ඒ නිසා ඕගොල්ලන්ට හොඳ ඡායාරූප එකතුවකුත් ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා. මේ කියන්නේ තිර පරීක්ෂණ වලට යද්දී ඒ වගේ වැඩ වලට ඕගොල්ලන්ව සම්බන්ධ කරද්දී. ඒ හින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඕගොල්ලන්ට එහෙම මොනවා හරි හොඳ ඡායාරූප කරගන්න ඕන නම් ඒ හොඳ ඡායාරූප ශිල්පියෙක් ලවා ඒ කටයුතු කරලා දෙන්නත් අපි සූදානම්. එහෙනම් ওই මතක් කිරීම ටික තමයි මට කරන්න උවමනා වෙලා තිබ්බේ. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක්. අපි හැමෝම අනාගතේ දක්ෂ ඒ වගේම රටට වැඩදායි ජනප්‍රිය කලා ශිල්පියෝ වෙමු කියලා ප්‍රාර්ථනා කරන ගම මම කතාව අවසන් කරනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.